ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි භාවනා කරන අය සාමාන්‍යයෙන් භාවනාවක් කරනකොට අපි කියනවා ඒක ටිකක් අඛණ්ඩව කරගෙන යන්න ඕන කියලා. ඒකට හේතුව තමයි අර දැන් අපි ගත්තොත් සාමාන්‍ය කටයුතු වල යෙදෙනවා වගේ නෙමෙයි අපි යම්කිසි භාවනාවක් පුරුදු කරන එක. ඒක වෙනම මානසික දියුණුව පිණිස පුරුදු කරන දෙයක් එතකොට. ඒකෙන් යෙදීම නිතරව හෝ අඛණ්ඩව ක්‍රමානුකූලව පුහුණුවක් වෙනකොට තමයි ඒකේ යම්කිසි දියුණුවක් අපිට දකින්න හම්බ වෙන්නේ. එහෙම නැත්නම් ඒක කඩාකප්පල් වෙනවා නිතර නිතර. ඒ කියලා කියන්නේ අපි මෙහෙම. දැන් අපි ගත්තොත් අද භාවනාව කරනවා. කරලා අපිට නිශ්චිත දවසක් නැහැ. හිතුනොත් අපි කරනවා. වෙලාවක් ලැබුණොත් කරනවා. සමහරට ඒක මාසෙකින් වෙන්න පුළුවන්, සතියකින් වෙන්න පුළුවන්, සමහරට මාස 6-7කින් වෙන්න පුළුවන්. එතකොට ඒකේ භාවනාවේ මානසික දියුණුව ටික ටික දියුණු වෙවි යන්නේ නැහැ. දැන් අපි ගත්තොත් අපි ගහකට උනත්, පැලයකට උනත්, වගාවකට උනත් සාතු සප්පායම් කරනකොට ඒකේ තියෙනවා මෙහෙම දෙයක්. ඒක අපි නිතර බලාගෙන යම්කිසි නඩත්තුවක් කරගෙන තමයි ටික ටික යන්නේ. එතකොට තමයි අර අස්වැන්න කියන දේ බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒකේ අදහස ඔබ නිකන් විටින් විට නිතර භාවනා කරා කියලා ඒකේ ප්‍රතිඵලයක් නැහැ කියන එක නෙමෙයි. ඒකේ ප්‍රතිඵල තියෙනවා. එහෙම හරි භාවනා කරන එක ලොකු දෙයක්. හැබැයි අපි පුරුදු කරගන්න ඕන මේක ටිකක් ක්‍රමානුකූලව කරගෙන යන්න පුළුවන් රටාවක් යම්කිසි. එතකොට ඒකෙදි තමයි අපිට පුළුවන් වෙන්නේ මේ හිත එකඟ වීම, එතකොට සමාධිය වලට යෑම, එතකොට ආර්ය සත්‍ය අවබෝධය වගේ දේවල් වලට හිත දියුණු කරගෙන යන්න අපි අඛණ්ඩව යමක් පුරුදු කරගෙන යෑමේ තුල ඒකේ අපි දක්ෂයෙක් වෙනවා. ඒකේ අපි ප්‍රබලයෙක් බවට පත් වෙනවා. ඒකේ දියුණුවේ උච්චතම අවස්ථාවට අපිටපත් වෙන්න පුළුවන්. එතකොට අපි මේ අඛණ්ඩව කරනවා කියන්නේ මොකක්ද? එතකොට මේ අඛණ්ඩව කරනවා කියන දේ කොටස් කීපයකට අපිට බෙදා ගන්න සිද්ධ වෙනවා. දැන් අපි හිතමු මෙහෙම. කෙනෙක් අපි උදේ වරුවේ භාවනා කරනවා. පුරුද්දක් වශයෙන් යා උදේට තමයි කරන්නේ. උදේ නැගිටපු ගමන් පොඩක් මූණකට හොදගෙන භාවනාවක් කරන්න පුරුදු වෙලා තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට මේක උදේවරුේ අපි කරගෙන යන එක සමහරට අසනීප වුණාම අපිට කරගන්න බැරි වෙනවා. යම් යම් කලබලකාරී තත්ත්වයන් නැති වුණාම අපිට පොඩ්ඩක් මග ඇරෙනවා දවසක් විතර. හැබැයි ඒක සති ගණන් මග ඇරලා ඉන්න එක තමයි අඛණ්ඩව භාවනා පුරුදු කරන්නේ නැහැ කියන එක. අපි දවසක් සමහරට මග ඇරෙන්න පුළුවන්. දැන් අපිට උපරිම දවස් දෙකක් මග ඇරෙන්න පුළුවන්. හැබැයි ඒක සතියක්, සති දෙකක්. එහෙම ගෙනියන්න බෑ. අපිට දවසක් ටිකක් හොඳින් ආරම්භයේදී භාවනා කරන කෙනෙකුට දවසක් දෙකක් මග ඇරුණා කියලා ලොකු ගැටලුවක් වෙන්නේ නැතුව ආපහු පරණ පුරුද්දට එන්න. හැබැයි ඒක අපි අඛණ්ඩව කරගෙන යන්න ඕනේ. ඒක අපි අවුරුද්දක්ද දෙකක්ද කියන එක නෙමෙයි අපි පුරුද්දක් වශයෙන් මෙහෙම හිතන්න. මම උදේ කාලේ මම භාවනාව කරලා තමයි මගේ දවස පටන් ගන්නෙ. ඒ වගේ සරල සිතුවිල්ලකින් මේක පවත්වන්න බලන්න. ඊළඟට භාවනාව කියන දේ බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක්. රහතන් වහන්සේලා කරපු දෙයක්. ඒ වගේ මහා මුනිවරු බිහි වෙච්ච දෙයක්. ඒ වගේ මේ සියලු දුකින් නිදහස් වෙන්න පුළුවන් භාවනාවේ ඒ වගේ උතුම් භාවනාවක් මම උදේ කාලේ නැගිටපු ගමන් පුරුදු කරන් යනවා. එතකොට මේක ජීවිත කාලයක් කරන්න පුළුවන් විදිහට අපි අර හිත හැදෙනවා ඒකට. දැන් අපි මෙහෙම ගත්තොත් අඛණ්ඩව කරගෙන යන්න බැරි වෙනවා අපි මේ ආකල්පවල තියෙන බරතාවය නිසා. අපි ගොඩක් බර අදහස් ගන්නවා. මම මේක භාවනාවෙන් සතියෙන් මම කොහොම හරි මේක කරනවා. එහෙම නැත්නම් මාසෙන් කරනවා. මේ අවුරුද්ද ඇතුළත මම භාවනාව උපරිම තත්යකට ගෙනියනවා වගේ ඉතාමත් දැඩි විදිහට මේක දැඩි වීරියකින් පටන් ගන්නවා. ඉතින් මේක ටික දවසක් යනකොට මේක මේ භාවනාව දියුණු වීම කියන දෙයට අපිට ගොඩක් දේවල් බලපානවා. ඒකට හේතු සම්පත් තියෙනවා සමහර අයට. එතකොට තමන් කෙලෙස් අඩු වැඩිකම් බලපානවා. සමහරුන්ගේ සංස්කාර බලපානවා. වැදගත් වෙන්නේ අපේ තියෙන தත්ත්වෙ නෙමෙයි. අපේ භාවනාව දියුණු වෙනවද නැද්ද ඒක අදාළ කරගන්න එපා. මම භාවනා කරගෙන යන කෙනෙක් කියලා ඒක ලස්සනට භාවනාව කියන දේ ජීවිතේට බද්ධ කරගෙන පුරුදු කරන කෙනෙක් බවට පත් වෙන්නේ. ඒක තමයි අපිට ඉස්සෙල්ලාම අඛණ්ඩව භාවනා කරන්න අවශ්‍ය වෙන කාරණාව. අපි මේ විදිහට පටන් ගත්තා අපිට මේක ජීවිත කාලෙම හිමීට පුරුදු කරගෙන යන්න පුළුවන්. අපි පුරුද්දක් වශයෙන් අපි භාවනාවක් කරනවා දවසකට.
යම්කිසි වෙලාවක. එතකොට ඒක සවස් කාලේ වෙන්න පුළුවන්, රාත්‍රී කාලේ වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට රාත්‍රී කාලේදී භාවනා කරද්දී ආරම්භයේදී ඉතින් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොකද අපි වෙහෙසකාරී ජීවිතයක් ගත කරන නිසා අපිට මේක කරගෙන යන්න බැරි. මොකද තෙහෙට්ටු ගතියක් හවස් කාලේට ගිහි අයට ගොඩක් තියෙනවා, වෙහෙසකාරී ගතියක්. ඒ නිසා භාවනාවට යම්කිසි බාධාවක් එන්න පුළුවන්. හැබැයි වීරිය කරොත් ඒත් බැරි වෙන්නේ නැහැ. ටිකක් සක්මන් කරන්න ඕනේ එතකොට. ඒ නිසා මේ අඛණ්ඩව භාවනා කිරීම පුරුදු කරගන්න උත්සාහ කරන්න. එතකොට ටික ටික අපි මේක පුරුදු කරගන්නකොට අපිට ක්‍රමානුකූලව මේක පුරුදු කරගෙන යන්න පුළුවන්. එතකොට මේ අඛණ්ඩව එක දිගට භාවනා කිරීම හරීම වැදගත්. හැම දිනාටම තිරුවන් සරණයි.